හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ඊට පස්සේ මෙතනින් තව ටිකක් වෙලා මයිනින් කරමු නේද ෆ්‍රෙන්ඩ්ස් මෙතන නැත්තම් කරන්න දෙයක් වෙන්නේ නැත්තේත් නෑනේ අර මොකද මං අට්ටක්ක ගෙඩියක් පේනවා ෆ්‍රෙන්ඩ්ස් zombie එක ස්පවුන් වෙලාද කොහෙද අපි යන් මේ පැත්තට මොනවද දද්ද මන් නිදාගන්නත් නෑ ඒයි ෆ්‍රෙන්ඩ්ස් අම්මෝ බං ඌට මොකක්ද උනේ සදරයෙන්නටරයින් පිළිගන්නවා මගේ චනලයාත කොම්මෙන්ටෙක් දල සුබ්ස්ට්‍රයිබ් කරලා ලයික් දන්න මාතා එපියන්න මෙපියා මේක තමයි සුපරිම්මා එපියා Welcome back Yo what's up සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා උල්ෆ් මයිනර් YouTube channel එකත් එක්ක friends මම වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ මොකද මේ බිල්ඩ් කරන සීන් එක මේ ඇත්තට ඉන්ටරෙස්ටිං නැති හින්දා දෙයක් කියන්න ඕනේ ඉන්ට්‍රෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ මම 40කට වගේ එක ඇදුවේ ඒක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න හරි friends අපි මේක මේ ගහන යන් පොඩ්ඩක් ස්පීඩ් කරා friends මේක නැත්තම් හරියන්නේ නැහැ කොහොම හරි මම මේක ගැහුවා කොහොම හරි විනාඩි 15ක් 20ක් විතර ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට බෝරින් වෙනවනේ ඒ හින්දා මම පොඩ්ඩක් ස්පීඩ් කරා හරි අපි මේ ගහන යන් දිගටම ෆ්‍රෙන්ඩ්ස් මට තව ටිකක් මේ මයිනින් කරනකොට අතන වන් බ්ලොක් එක මයිනින් කරනකොට මේ ඩයමන්ඩ් ටිකක් හම්බුණා මම ටිකක් පෙන්නන්නම් ඔයාලට ගොඩක් නෙමෙයි 7ක් හරි 6ක් හරි ෆ්‍රෙන්ඩ්ස් එදත් අපිට හම්බුණා දෙකක්ද තුනක්ද කොහෙද අපිට පිකැක්ස් එක සහ ආම එක හදාගන්න ටිකක් තිබ්බා නේද ෆ්‍රෙන්ඩ්ස් අයන් ආම වලට කලින් අපි ඩයමන්ඩ් ආම එකම හදාගයි වගේ නේද ෆ්‍රෙන්ඩ්ස් ප්ලෑන්ක් මදි ලොක් දෙන්න හරි හරි මේ පැත්තෙන් ගහන යනවා ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ ලොකු හිලක් ඔයාලට පුරව ගන්න ඕනේ නම් තැනින් තැන මේ වගේ බාර් ගහගෙන ෆ්‍රෙන්ඩ්ස් නැත්තම් අමාරුයි මම එහෙම තව අනිත් ඒවාත් පුරව ගත්තේ තව එක පැත්තක විතර ෆ්‍රෙන්ඩ්ස් ගහන්න තියෙනවා මේ වගේ ප්ලැට්ෆෝම් එකක් හරි දෙකක් හරි ගහන්න තියෙන්නේ මං ඒකත් ගහලා ෆිල් කරලා ඊළඟ එපියට වෙන මොකක් හරි ගේනවා ෆ්‍රෙන්ඩ්ස් නැත්නම් ඒ වහදන එක අරන් ඇවිල්ලා හරියන්නේ නැහනේ හරි අපි මේකට අපි සත්තු ටික දාන්න හදාගමු ෆ්‍රෙන්ඩ්ස් නැත්තම් අතන මොකෙක් හරි ආවොත් එහෙම කෙල වෙනවා දැක්කනේ අපි සීප්ලා ටිකට වෙච්ච දේ කලින් පාර ඒ වගේ වෙන්න අපි ඒක හදාගමු ෆ්‍රෙන්ඩ්ස් මේක මෙහෙම ගහගෙන අම්මට සිරි ආයෙ ලොක් මදි වෙන සීන් එකක් දයන්නේ ෆ්‍රෙන්ඩ්ස් ලොක් නේ සෝරි ප්ලෑන්ක් අපි මේ ප්ලෑන්ක් ටික අඩෝ ඇති වේද බං ඉතින් අප්පට සිට නෑනේ මදි වගේ ටික ගහලා යමු පැත්තට ගෙවුවා නයිස් එකත් මදි ගියාන්කෝ ෆ්‍රෙන්ඩ්ස් සත්තු ස්පෝන් වෙනවා හරි හදාගමු ප්ලෑන්ක් ටිකක් ගහන් යම් ෆ්‍රෙන්ඩ්ස් ඉක්මනට අර ඩයල් එක ආයෙ කෑ ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් හරි ඔතනින් තියලා අපි මේක වටේට ගහගමු ෆ්‍රෙන්ඩ්ස් ටිකක් ඔක කොයි වෙලාවෙ දඩම් ගාලා පල්ලයට වටනොත් එහෙම මල්ලලා සේ කරා ෆ්‍රෙන්ඩ්ස් අපි සත්තු ඇරයි යන්න බෑ මෙතනින් එන්දා කොකටත් දෙපැත්තෙන් ගහගන්න එක හොඳයි එකත් හරි ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ අපි කරමු ෆ්‍රෙන්ඩ්ස් ටෝච් ටිකක් හදලා පැත්තට ගහගමු තම මොකෙක් හරි zombie එකක් හරි ස්පවුන් වුණොත් මල්ලව මඟුලයි ෆ්‍රෙන්ඩ්ස් ආයි යන්නේ YouTube channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න හරි nice
ෆ්‍රෙන්ඩ්ස් අපි මේ සත්තු ටික ඉන්න තැන ළඟ ඒ කියන්නේ කූඩු කූඩු වගේ හදාගන්න වෙයි ෆ්‍රෙන්ඩ්ස්. ඒකත් හදාගෙන ඉමු. තාම වටනොත් එහෙම. තිප්පනේ. නයිස්. අහම ගහම යට. අඩෝ කොහෙද බං ගහන්නේ? මම මේ ටික ගොඩක්ම ස්පීඩ් කරලා තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේක ගොඩ වෙලා තියෙනවා. හරියන්නේ නැහැ නැත්තම්. ස්පීඩ් එක වැඩිද මන්ද ෆ්‍රෙන්ඩ්ස්? අපිට චිකන් වලටත් එකක් හදන්න වෙයි නේද ෆ්‍රෙන්ඩ්ස්? තව එකක් හදන්න වෙයි කියන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස්. අන්න ෂීප් කෙනෙක් ස්පවුන් වෙලා අපි ආව ගිහින් දාගෙන ඉමු ඉස්සෙල්ලා. අන්න මේ ගියා. ඇදගෙන යම් ෆ්‍රෙන්ඩ්ස්. වරෙන් සුද්දා. වරෙන් බං මගුලක් අදාරන්නද? මේ ආතල් කුඩු කරනවානේ ඉක්මනට වරෙන්. වරෙන්. එන්න මල්ලි එන්න. ක්‍රිකට් ගහමු ෆ්‍රෙන්ඩ්ස් මෝ නැත්තම් හරියන්නේ නැහැ. කලා තල්ලු කරමු ඇතුළට. ඔන්න යන්න දැනේවා. හරි. අපිට මේක දාලා ඇතුළට එකයි යන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ඔක. යම. ඕ සෝරි සුද්දා. අඩෝ. සෝරි මචං. ගණන් ගන්න එපා මං සෝරි බා. බ්‍රෝ ප්ලීස්. මේ පැත්ත බලපන්. ප්ලීස් මචං. දැන් දෙක්. මෙහෙවරි. වරි. නයිස්. අඩ අයියෝ ෆ්‍රෙන්ඩ්ස්. උට ෂොට් දෙකක් වැදුනා ෆ්‍රෙන්ඩ්ස්. වරි. මේ පාරනාම වැදුනොත් ඌ ඉවරයි වගේ. හරි ඔහොම හිටපන්. මං තව එකෙක් අරන් එන්න. හරි උඹත් වරෙන් මේ. වරෙන් බං. මොකාද ගාවගෙන ඉන්නතු. නයිස්. අඩ. හොඳ එකක් ෆ්‍රෙන්ඩ්ස්. අපි ඊළඟට කවුලා ගෙනෙත් දාමු ෆ්‍රෙන්ඩ්ස්. කවුලා ගේන්න නම් මේක මේ ඔක්කොම කඩන්න වෙයිද ෆ්‍රෙන්ඩ්ස්? හරි ගේට් එකකුත් හදාගමු ෆ්‍රෙන්ඩ්ස්. නැත්තම් අරුන් එළියට එනවා. නැත්නම් ගේට් මදි මං හිතන්නේ මට. හරි. අක් හදාගත්තා දැනට ඇති. උන් ටික අයින් කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඵලයන්. අපි මේක අරිමු ෆ්‍රෙන්ඩ්ස්. කලා මේක ගමු ලස්සනට එන්න කවුසිලා ටික එන්න පොලිමට. බලහන්කො ඉතින් මූ ලව් කරනවා කියහන්කො ෆ්‍රෙන්ඩ්ස් මෙතනට වෙලා ඉතින් වරෙන්කෝ. අන්න පීක් කෙනෙක් ඇවිල්ලා ආච්චිට හාල් කරනවා. උඹ වරේ මේ. වරේ. බොසා වරේ. අපිත් මේකට දාමු. අඩු යන්න ඔය වරේ. එහෙ වරේ. තව වරේ. අතට ලයින් දාන්න දැන්. නයිස්. තව එකෙක් ගෙනත් දාගමු ෆ්‍රෙන්ඩ්ස්. එන්න කෑම ගෙනාවා. කො මොකද බං මම ඊට පන්දමක් අතේ තියාගෙන කරන්නේ. එන්න. එන්න ළමයි එන්න. දාමු ෆ්‍රෙන්ඩ්ස් ඇතුළට. අනිත් එකත් වරේ. නයිස්. දැන් අපිට දාන්න තියෙන්නේ පිග්ලා. මේක දාගමු මේකට. කැරට්ටලයක් ගමු නේද ෆ්‍රෙන්ඩ්ස්? කැරට්ටලයක් ගත්තා කියන්නේ පිග් එනවා. එකයිද බයින්නේ? අඩෝ එකයිද බං? නෑ දෙන්නෙක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. නයිස්. යම. වරේ. වරින් බං උඩ බලන්නේ නැතුව වරෙන් ලස්සනට. නයිස්. හොඳට කන්න දෙමු නේද ෆ්‍රෙන්ඩ්ස්? යාලා පොඩි ඩිස්ටි ඩිඩින් වැඩක් කරා ෆ්‍රෙන්ඩ්ස්. ගණන් ගන්න එපා. හරි අපි මෙතන චිකන් වලට තව එකක් ගහමු. මං කිව්වා මදි වෙයි කියලා. නයිස්. උටන මහලු ගයක් ඕනේ නෑ ෆ්‍රෙන්ඩ්ස්.
ගේට් එකක් නැද්ද? බලහන්කෝ ගේට් එකක් මදිනවා. අපි තව ගේට් එකක් හදාගමු ෆ්‍රෙන්ඩ්ස්. කොයි? චිකනෝ වරින් අඩෝ එකයි නේද වයින් ෆ්‍රෙන්ඩ්ස්. එක චිකන් එකයි ඉන්නේ. උගේම බිත්තර අරගෙන තමයි අපිට වර්ගයක් බෝ කරගන්න වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. උට කණ්ඩ දෙන්න වෙනවා අපිට සෑහෙන්න. වරින් බම් මෙහෙට. අඩෝ අර බලපංකෝ ඉතින් අයියෝ ෆ්‍රෙන්ඩ්ස් ගේට් එක වහන්න ගියේ බා. වරින් මන් තව ටික. මං හිතුවා ඒ පාරත් වැදුනා කියලා. හරි. very nice. අපිට දැන් සත්තුන්ට ඉන්න තැනක් හැදුවා ෆ්‍රෙන්ඩ්ස්. අද අපි ඒක විතරක් නෙවෙයි තව ටිකක් අරන් ආවා ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් මං එක දුවා. පස්සේ ෆ්‍රෙන්ඩ්ස් අපි මේ ගස් ටික කපලා දාගමු. රෑත් වෙනවා. දාගමු. තාම රෑ වෙලාව නැහැ. අර ගෝතයා කෑ ගහනවා. X එකක් හදාගමු ෆ්‍රෙන්ඩ්ස්. අපි ඉක්මනටම අයන් ටූල් වලට යමු ෆ්‍රෙන්ඩ්ස්. ඒක හරියන්නේ නැහැ. යන්නම් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මේක වැඩේ කියන්නේ අයන් අපිට සීමිතයිනේ ස්ටැග් එකක්වත් තාම හරියට නැහැ අපිට. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නිදාගෙන ඉමු ඉස්සෙල්ලා. හරි. good morning friends. අපේ ගෝතයා ඉන්නවා මෙතන. විලේජර් ගෝතයා. අපිට තියෙන එකම ෆ්‍රෙන්ඩ්ස් අපිට ඉන්නේ එක විලේජ් එකේ නෑ. තව එකෙක් හිටියා නම් බ්‍රීඩින් හෝල් එකක් ගහලා මොකක් හරි මැච් එකක් ගහන්න තිබ්බා. වැඩේ කියන්නේ එකයිනේ මං ඉන්නේ. උඩ ඉතින් තනියම සංගින්න වෙනවා ගන්න ෆ්‍රෙන්ඩ්ස්. හරි. ඔව් කොහෙද වේදන? උඩ නෑමු. අතු දෙකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් එක කඩාගෙන ඉන්න ඕනේ. ජංගල් අප්ඩේට් එක තමයි ෆ්‍රෙන්ඩ්ස් තාම තියෙන්නේ. ඒ කියන්නේ බ්ලොක් එකේ ජංගල් අප්ඩේට් එක තාම තියෙන්නේ. අඩෝ ආයෙ නැද්ද මම දැක්කනේ තව එකක් තියෙනවා. මේ තියෙන්නේ. මඩක් පිස්සු. තව එකක් තියෙනවා ඇතුලේ. නයිස්. තාත් එකක් තියෙනවා. නයිස්. ඊළඟට අපිට මොකක් එයිද කියලා මම දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අපි බලමු ඊළඟ අප්ඩේට් එක මොකක් එයිද කියලා. ඒක දැම්මම එකක් නැහැ. මං හරියට ප්ලේ කරෙත් නැහැ. වීඩියෝ එකට ප්ලේ කරන්න එනවා මිසක්. මේක කපා ගමු ෆ්‍රෙන්ඩ්ස් අපි. අඩෝ ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් මේ එක ලොග් එකක් කපු ගමන් මේ කැපෙන එක හොඳයි නේද ෆ්‍රෙන්ඩ්ස්? නැත්තම් මෙන්න මේ වගේ උස්ස ගස් වලට අර විදිහට කප යනවා කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් බලහන්කෝ ඉතින්. එන කෝස් එක. ওই ගස් තුන කපන්න එන විනාඩි 10ක් 15ක් විතර යනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි අපි මේකේ සාම්ප්ලින් ටිකත් එකතු කරගමු. අරතනක් තියෙනවා ජංගල් ගහක් නේ ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මේ සත්තු ටිකට තියෙන දැනක් හදන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. තවුණු පවුනේ බා. මේ ටික දාමු මේක අස්සට. සාම්ප්ලින් ටිකක් දාමු. ගල් ටිකක් දාමු නේද ෆ්‍රෙන්ඩ්ස්. හරි. ෆ්‍රෙන්ඩ්ස් අපිට ඔක්කොම ඩයමන්ඩ් තියෙනවා 37ක්. ෆ්‍රෙන්ඩ්ස් අපි ඩයමන්ඩ් ආමර් හදමු නේද ෆ්‍රෙන්ඩ්ස්. අයන් ආමර් එකකට කලින් අපි ඩයමන්ඩ් ආමර් හදමු ෆ්‍රෙන්ඩ්ස්. අපි යන් ක්‍රාෆ්ටින් ටේබල් එකට හදමු ආමර් එක. හෙල්මට් එකක්. ඕ ෆ්‍රෙන්ඩ්ස් මට අමතක වුණා. ඔක්කොටම කලින් අපි හදා ගන්න ඕනේ පිකැක්ස් එකක්. ස්ටික් එකක් දෙන්න ඕනේ ඒකට. නයිස්. අදිසියෙන් පිකැක්ස් එකට මදි වුණොත් ෆ්‍රෙන්ඩ්ස් ඔක ලෝක වදයක් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් අන්තිමට. හරි. උස් දෙකයි. තවත් ඩයමන්ඩ් 10ක් ඉතුරු වෙලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. then diamond armor set. very nice. කොහොමද ෆ්‍රෙන්ඩ්ස්? ඒකේ හැද. අපි කෝකරා ෆ්‍රෙන්ඩ්ස් අපි සූදානමට හොඳයි කියලා මේ ආමර් එක ගලවලා දාලා තියමු නේද ෆ්‍රෙන්ඩ්ස් චෙස්ට් එකට. මේ වටේට මෙව වැටක් වගේ ගහ ගන්නකම් අපිට පොඩ්ඩක් සේෆ් කියලා තේරෙනකම් මේක ගලවලා චෙස්ට් එකට දාමු.
ඔයාලා එකට කැමතිනේ? ඔයාලා කැමති තමයි ඉතින්. අපි දාගමු මේක. ගලවමු. නයිස්. පිළිවෙලකට දාමු නේද ෆ්‍රෙන්ඩ්ස්? අර බලහන්කෝ ඉතින්. අයියෝ. පිස්සෙක් නේ ෆ්‍රෙන්ඩ්ස්. බලන්නකෝ. මේ ඩයමන්ඩ් ටිකක් දාමු. very nice. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් මොකද කරන්නේ? මම අශ්වය ටිකත් මේකට දැම්මා ෆ්‍රෙන්ඩ්ස්. ඒක මම ඒක ඇල වීඩියෝ එකේ දැම්මේ නෑ. මොකද මේ වීඩියෝ එක මේන්ලි ගොඩක් දිග වෙනවා. දිගයි. මේ ටිකක් දැම්ම නම් එහෙම තවත් ටිකක් දිගයි. අපි මූව දාමු ෆ්‍රෙන්ඩ්ස් පිටිපස්සේ කෑල්ලට. උටත් පොඩියට නිකම් අට්ටාලයක් වගේ එකක් හදලා දෙමු. පස්සේ ලස්සන ගෙදරක් හදලා දෙනවා. ෆ්‍රෙන්ඩ්ස් කියන්න දෙයක් තියෙනවා. උට දාන්න ඕන නමක් කමෙන්ට් එකක් දාන්න. අර කමෙන්ට් එකක් දාන්න උට සෙට් වෙන නමක්. හරි ෆ්‍රෙන්ඩ්ස් මේක ගහගෙන යමු නැත්තම් ඕක මලවදයක් වෙනවා. ඕක එක තැන්වල ඇවිදින්න යනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒකයි මේ මං අරකට ගහගත්තේ. මං එහාවත් එකේ ෆ්‍රෙන්ඩ්ස් හතර වටේටම මේ වගේ ෆෙන්ස් ගේට් එහෙම දැම්මා. නැත්තම් ඩයල් එක එහෙම ඇවිදින්න ගිහලා ඕකෙන් පල්ලෙහාට වැටලා දිවින අහගත්තොත් එහෙම ෆ්‍රෙන්ඩ්ස්. ඉන්නෙත් එක විලේජ් කාරේ. ඔත් මරනොත් එහෙම අපරාධනේ. හරි උන්ට තියෙන එකකින් ඔහම ආවා. මෙන්න මෙතන තියෙන ඇඳක් දාලා තිබ්බම ඒ ඇඳට ගියා. හරි. අපි ඔක අරලා දාමු. කඩමු. එයත් කඩමු පවුන ෆ්‍රෙන්ඩ්ස් දැන් ගොඩක් දවස් ඉන්නවා ඒක අස්සටලා. ඵලයන්කෝ බා. අයියෝ. රැත් වෙනවා. යෝ ඵලයන්කෝ. දැන් දෙනවා උඹට ඵලයන්. අයියෝ මට නිදා ගන්න ඕනේ මං. ඵලයන්කෝ යාට. ඵලයන්. හරි ඵලයන් එහාට ඵලයන් නැකවංගව මොකද්ද කරන්නේ ඵලයන් අඩු ඵලයන්ගව අයියෝ ෆ්‍රෙන්ඩ්ස් මොනවා මේ බය වෙලා වගේ සීන් එකක් තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඵලයන්ගව ඌ මෙහෙට එන්න යනවා ෆ්‍රෙන්ඩ්ස් ඵලයන්ගව ගැස් දෙකත් එක්ක උනේ මම බය වෙච්ච සීන් එකක් තියෙන්නේ ඵලයන්ගව යම හොඳේ කානේ බා ෆ්‍රෙන්ඩ්ස් මූට දාන්න හොඳ නමක් යහන් හැබැයි නේම් ටැග් නම් තාම හම්බුන්නේ නමක් කියන්න අපි ඒක සේව් කරලා තියාගමු හොඳ ලස්සන නමක් ඕනේ යමංකෝ හරි යම කොටු කරගත්තා ෆ්‍රෙන්ඩ්ස් යන්තම් ඇඳක් දාන්නම් බුදිය ගනින් ඇවිල්ලා ෆ්‍රෙන්ඩ්ස් සාමාන්‍යයෙන් විලේජස්ලා නිදා ගන්න ඕනේ අපි නිදා ගන්න ටයිම් එක එන්න කලින් ඒ මම නිදා ගන්න නැත්තේ තාම වෙලාව නැති වෙදනේ ෆ්‍රෙන්ඩ්ස් මේ ටික ගලවන්නත් ඕනි අපිට තාම අපේ ඇඳ ගිහින් දාමු ෆ්‍රෙන්ඩ්ස් ඌ අර ඇඳ තෝරගත්තේ නෑ ඌ අපේ ඇඳ තමයි මෙච්චර දවස් තෝරාගෙන තිබ්බේ මම දැක්කා අර කොළ පාට නිකන් පාටිකල් වගේ යනවා ඵලයන් එහාට අන්න එහෙම සද්දේ දාලා ඇවිල්ලා සද්දේ දාන්න ලෑස්ති වෙන්න මම හරිද හරිද ෆ්‍රෙන්ඩ්ස් බෙඩ් එකම එකපාර ප්ලේස් කරමු මේක ගනියන ෆ්‍රෙන්ඩ්ස් මම බෙඩ් එක තෝරගන්න නැහැ නේ බා උඩ මක් වෙලාද බලංක දුවන විදිහනේ ඒක අච්චර හල් කරන්න මොකද කරන්නේ මම යනකම් ඉන්න වෙනවා ෆ්‍රෙන්ඩ්ස් මොනවා කරන්නත් අර බලහන්කො නිකන් මොකද එකා වගේ නිකන් මාව දැක්කම බය වෙලා නැද්ද ෆ්‍රෙන්ඩ්ස් කියන්න දෙනවා channel එක subscribe කරන්න share කරන්න YouTube channel එකේ මගේ වීඩියෝ බලන්න YouTube එකේ subscribe කරන්න share කරන්න like කරන්න වචන මැටලේ නම් මේ මූත් එක්ක පිස්සු කියලා පිස්සුට යනවා ෆ්‍රෙන්ඩ්ස් මට යකා නැගලා ඉන්නේ ඵලයන්කෝ මූණියම් මේ මොකටද බය වෙලා වගේ ෆ්‍රෙන්ඩ්ස් නියම් මේ අමුතු සීන් එකක් දෙන්නේ අයියෝ වාතයක් එන්න එපා අයිසේ යම එයාට යම
ගහමු මෙතන. හරි. යනවා. අයියෝ නෑ ෆ්‍රෙන්ඩ්ස් මුගේ රියැක්ෂන් බලන්න ක්වස් දෙකක් ලොකු කරගෙන නිකන් මන් දිහා යකෙක් දිහා බලනවා වගේ බලන්න. මං එච්චර කැතයිද ෆ්‍රෙන්ඩ්ස්? බලන්නකෝ. මුගේ සීන් එක. හරි අපි ගලව ගමු ෆ්‍රෙන්ඩ්ස්. නෑ මුගේ එන පාරේ දාලා තියමු. එතකොටත් තෝරගයිද බලන්න ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ හරි දාමු. අඩෝ නිදාගනින් ගොවා. මචං වයි බං නිදාගනින් බං මූට නිදාගන්න පීන නෑ ෆ්‍රෙන්ඩ්ස් බලංකෝ බය වෙලා වගේ මේ රතු පාට ඉර එනකොට බය හිතෙනවා ෆ්‍රෙන්ඩ්ස් එදත් මට ওই වගේ සීන් එකක් ඇවිල්ලා රැට නිදාගන්න හම්බුනේ නෑ මේ අමුතු සද්ද ඇහුණා ගේම් එකේ කලින් වීඩියෝ එකේ ඔයාලා දැක්කා ඒක මට ඊට පස්සේ නේ අමුතු සද්ද ඇහුණා ෆ්‍රෙන්ඩ්ස් නිකන් මොකක් හරි නිකන් අමුතු සීන් එකක් දැනෙන්න ගත්තා ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ ඉඳලා මොනවා වෙනවද මන් දන්නේ නැහැ බය හිතන සද්ද ටිකක් ඇහෙනවා හැබැයි මූ මේ මොකද්ද මල්ලි මං කරන්නේ අපි මේක මේ ස්කිප් කරා ෆ්‍රෙන්ඩ්ස් මේක හරියන්නේ නැහැ මේ උන් නිදාගත්තේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මම උට මේ ගේ වගේ හදලා දුන්නා ෆ්‍රෙන්ඩ්ස් ටිකක් වෙලා ගිහින් ගේ වගේ හදලා දුන්නාට පස්සේ ඌ නිදාගත්තා මට තාම නිදා ගන්න බෑ ඌ ගේ වගේ හදලා දුන්නා නිදාගත්තා මං ඉන්නවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වෙන මොනවා කරන්නද මම නිදාගත්තා මට නිදා ගන්න බෑනේ ඉතින් බා මේක කඩාගත්තා ෆ්‍රෙන්ඩ්ස් නැත්තම් ඔක හරියන්නේ නැහැ ඔතන යාට මෙහාට යන්නත් බෑ බලපංකෝ නිදා ගන්න දෙන්නේ නැහැ කියන්කෝ තාම අයියෝ ඕක තමයි ෆ්‍රෙන්ඩ්ස් එපා වෙන්නේ මම දැන් මේක හාරා හිටියා සෑහෙන වෙලා අපි මේ ටික දාගමු ඔක්කොටම කලින් මෙන්න මේකට මම අරකින් කඩපු ටික මල්ලි චෙස් ටික පෙරණ එක විතරයි වෙන්නේ බා අයියෝ අපිට එන්න හොඳ මේ ප්ලේස් එකක් හදාගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් අපේ මේ සත්තු ටිකක් පාවුනේ බල්ලෝ ටික එහෙම අපි තව ටිකක් හාරමු කතාරම් බැම්මෝ නම් එනවා අඩෝ පැන් එක්කා වගේ හංගවා ෆ්‍රෙන්ඩ්ස් ලස්සන බෝල ගෙඩියක් වගේ පැන් එක් බා ෆ්‍රෙන්ඩ්ස් අපි මූ දාගමු අපේ මුක්ක එක හරි වරෙන් මචං එළියට වරෙන්කෝ බා මූ හිර වෙලා වගේ ෆ්‍රෙන්ඩ්ස් ආරේ ගමු අයියෝ මැරෙන්න බා උට ඩැමේජ් වෙන්න නේද ෆ්‍රෙන්ඩ්ස් වරේ අනේ හරි උර්තල්ලු යා වරේ සුදු බෝලේ වරෙන් අඩෝ එයි උඹට එන්න බැරිද බා ෆ්‍රෙන්ඩ්ස් මූට එන්න බෑ වගේ අම්මට සිරි මේක ඉඩක් නෑ නේවා අපි අර විලේජ් දාපු තැනට දාන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් මෝ වරෙන් කන්නේ වැටෙන්න බා වරේ මෙහෙන් වරේ හොඳ කොල්ලා වගේ වරේ වචනත් පැටලෙනවා ෆ්‍රෙන්ඩ්ස් හරි ෆ්‍රෙන්ඩ්ස් මට පැන්ඩලා දෙන්නෙක් හම්බුණා මං ඉදින්නම් අපේ විලේජ් ඉන්න ප්ලේස් එකට දාගත්තා එතන උට ඉස්සෙල්ලා මං ගයක් වගේ හදලා දුන්නා ෆ්‍රෙන්ඩ්ස් උන් තුන් දෙනා ලස්සනට ඉන්නවා එතෙන්ද වෙලා මොකද ෆ්‍රෙන්ඩ්ස් අර වට්ටක්කා ගෙඩියක් ඔළුවේ ගහගත්ත සොම්බියෙක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් අතන එතන ස්පෝන් වෙන්න විදියක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් යෝ මොකද්ද බං ඒ උනේ සද්දේ බලපංකෝ ෆ්‍රෙන්ඩ්ස් උඩ මොකද උනේ එකපාරම ෆ්‍රෙන්ඩ්ස් සූ නිකන් අර එන්න මොන වගේ ටෙලිපෝට් වුණානේ බං අනේ ෆ්‍රෙන්ඩ්ස් දැන් නම් ෆ්‍රෙන්ඩ්ස් මේක එන්න බය හිතෙනවා ෆ්‍රෙන්ඩ්ස් මොකද්ද බං මේ වෙන්නේ මට නිදා ගන්නවත් නැහැ මට සිරි වෙනවා බය වෙනවා බං යකෝ මූ ඉන්නද ෆ්‍රෙන්ඩ්ස් අපිට නිදා ගන්න බැරි ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මූ එදා දවසෙත් ඉඳලා මම දැකලා නෑ එහෙනම් ගිහින් බලමුද බලපංකෝ ඉතින් මේක නම් බුදු සැපට අයියෝ ඔච්චරයි අඩු ඔක්කොනේ බලපංකෝ ෆ්‍රෙන්ඩ්ස් අයියෙන් වහිනවා දාගෙන අඩුපාඩු මේ සාමි කාට කියන්නද ෆ්‍රෙන්ඩ්ස් මට්ටම තමයි වෙන්නේ අපි මේ පැත්තේ මගේ බේස් එක වගේ හදමු ෆ්‍රෙන්ඩ්ස්
නැත්තම් අපේ බඩු ටිකට මොකෙක් ඔය එන එක මොකා වුණත් ඌගේ ෂොට් එක හම්බ වෙනවා. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට කියන්න දැන් අමුතු සද්ද එනවා මේකේ. මයිනින් කරන්නත් බෑ මයිනින් කර කර ඉච්ච එකපාරම සද්ද එනවා. අමුතු සද්ද එන්නේ නිකන්. කෝච්චි යනවා වගේ එනවා. අම්මට සිරි බලහංගෝ ඉතින්. අයියෝ. බලහං ෆ්‍රෙන්ඩ්ස් එක්ස් එකක් හදාගන්නත් ඕනේ. කාටද කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්? නිදා ගන්න නෑ. එහෙම මොකෙද්ද ඔය අක්ක වගේ එකක් ඇවිල්ලා මම බය කරනවා. එහෙම මෙහෙම රින් ගාලා යනවා. ෆ්‍රෙන්ඩ්ස් නේ අර එන්න මංගේ සද්ද වගේ ඇහෙන්නේ ඌ මේ එහාට මෙහාට යනකොට. මේ මට ඊයේත් ඇහුණා දැන් එන්න මංගේ සද්ද වගේ මං ඔය එක ගහ ඉන්න ප්ලේ කර කර ඉන්නවා. ෆ්‍රෙන්ඩ්ස් මූ ගැන ඔයාලා තොරතුරක් දාන්නවා නම් මට ප්ලීස් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ මම බය වෙලා ඉන්නේ මේක මොකද්ද කියලා දන්නේ නැති යනවා. මේ වට්ටක්ක ගෙඩියක් වගේ ඩයලයක් මේ 아무තු සීන් එකක් තියෙන්නේ. මේ කවා ගමු. කඩා ගමු. බය හිතුණා ෆ්‍රෙන්ඩ්ස්. ඔය එකක් ඔයාලා ඉඳලා මේ මාව බලාගෙන ඉන්නවද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. යෝ නේනේ. ඇත්තටම බය හිතුණා ෆ්‍රෙන්ඩ්ස්. ඔය ටික පේන්නේ නැහැ. නිකන් ලොකු ඩයලෙක්කුත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. අපි මේක හරමු. දැපස්තන් හම්බ වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. එක සද්ද එනකොට බය හිතෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අම්මට සිරි බය වුණා ෆ්‍රෙන්ඩ්ස් ඒක. ෂි. ලාභකට යතන මේ මගුල් නම් වැඩක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. සීක් කරලා දානවා මම හිටපන්. ඉන්වෙන්ටරියෙන් භාගයක් පිරලා තියෙන ෆ්‍රෙන්ඩ්ස්. අන්න අර සෙල්ලම් බඩු වගේ අයිටම් එක හන්දා. අයියෝ. ඒ ෆ්‍රෙන්ඩ්ස් උද මේ සොම්බියෙක් ෆ්‍රෙන්ඩ්ස්. අරු නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස්. අරු නම් මේ ලෑකට බුස් ගාලා යනවා. ඒ ෆ්‍රෙන්ඩ්ස් ඇත්තටම කියනවා නම් ෆ්‍රෙන්ඩ්ස් මම මේ ගැන චුට්ටක් හෙව්වා බං. අර එදා රතු පාට රෙඩ් මූන් සීන් එකෙන් පස්සේ මං හෙව්වා. ඒකෙන් තියෙනවා අර නිකන් අර මේ හීරෝ බ්‍රේන්ගේ සීන් එකකුත් තියෙනවා. මං හිතන්නේ ඌ එන්න ඇති ෆ්‍රෙන්ඩ්ස් ඔය ආවේ. හැබැයි හීරෝ බ්‍රේන් වට්ටක්ක ගෙඩියක් කොහෙන්ද නෑ නේද ෆ්‍රෙන්ඩ්ස්? උට වෙන ගාගෙන ඉන්න දෙයක් නැද්ද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. වට්ටක්ක ගෙඩියක් කොළුවේ ගාගෙන හීරෝ බ්‍රේන් කෙනෙක් මම දැක්කා ෆ්‍රෙන්ඩ්ස්. අනිත් එක ඔය කෙලින්නේ පිස්සුනේ කෙලින්න ෆ්‍රෙන්ඩ්ස්. බලන්න ඔය අහිංසක මාව බය කරන්නේ. මං කිසිම ඇඩ් ඔන් එකක් දැම්මෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් ඌව ගැන. අම්මට සිරියනවා. බලන්න අම්මා බලන්න අම්මා බලපං ෆ්‍රෙන්ඩ්ස් ඉතින්. හැමෝම එන්නේ අහිංසක මට කෙලින්න ෆ්‍රෙන්ඩ්ස්. මට බය හිතුණා ෆ්‍රෙන්ඩ්ස්. මං ඒකයි චුට්ටක් ඔය බලන්නේ අතර වටේම. හීරෝ බ්‍රේන්ගේ සීන් එකක් තියෙනවා. මං හැබැයි ඇඩ් ඔන් එකක් දැම්මේ නැති නිසා තමයි ෆ්‍රෙන්ඩ්ස් මං ඒ ගැන ඔයාලට කිව්වේ නැත්තේ. මං ওই වගේ ඉන්නවා දැක්කෙත් නෑ කලින්. අද තමයි දැක්කේ. ෆ්‍රෙන්ඩ්ස් මං ඒක ස්කිප් කරා. නිදා ගන්න හම්බුනේ නෑ එළි වෙනකම්. මේ තාම වහිනවා. අපිට හම්බුණා පැරට් කෙනෙක්. තව යාළුවෙක්. අපි වොට් ටීම් කරමු. නයිස්. වරෙන් මෙන්න. අලුත් යාළුවෝ ගොඩයි ෆ්‍රෙන්ඩ්ස් අපිට. වරෙන්කෝ. මෙහෙට වරෙන්. හරි නගින්න ඉන්න ඵලයන් ආසනයවට. වාඩි වෙන්න. ඇතුළට ඵලයන්. හරි. අපි කාරම් ෆ්‍රෙන්ඩ්ස්. ජංගල් එක තාම ඉවර නෑ. අම්මට සිරි ෆ්‍රෙන්ඩ්ස්. බ්ලූ පාට මගේ ආසම පාට ෆ්‍රෙන්ඩ්ස්. නයිස්. ඔය බ්ලූ පාට නෙමෙයි ඕනේ. මගේ ෂර්ට් එකේ තියෙන බ්ලූ පාට ෆ්‍රෙන්ඩ්ස්. ඒක තමයි මං ආසම එක. හරි අපි වදාම ඇතුළට. කෝබා. කෝ. මෙහෙ වරේ. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දන්නවද දෙයක් මේ පැරට්ස්ලා ළඟ නිකන් එයාලගේ අවට සොම්බියෙක් වගේ හිටියොත් එහෙම එයාලා ඒ සොම්බියාගේ හඬ අනුකරණය කරලා ඒ විදිහටම කෑ ගහනවා. ඒක මට සර්වයිවල් වලදී වෙච්ච දෙයක්. ඵලයන් ඇතුළට. උඩට ඵලයන් කපා. හරි. අපිට දැන් පැරට්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. අරු නෑනේ ෆ්‍රෙන්ඩ්ස්. ආරමු අපි. බැම්බෝ. අම්මට සිරි ෆ්‍රෙන්ඩ්ස්.
අපිට ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් දැන් දෙන්නෙක් මරුනේ ෆ්‍රෙන්ඩ්ස් අම්මට සිට ඵලයන් උඹ ඉඳපන් ඉතින් මට අදාළ නැහැ ඉතින් උඹ කොහොමද මැරෙනවා එළිය අම්මට සිට ඒ කවුද ගන්න ස්කෙලටොන් එක අහන්නේ ෆ්‍රෙන්ඩ්ස් බලපං ඉතින් බය කියන එක ෆ්‍රෙන්ඩ්ස් හෙල්ත් එකත් බයනවා ෆ්‍රෙන්ඩ්ස් මූගේ පිස්සු වැඩවලින් මම සීමිත කරනවා ෆ්‍රෙන්ඩ්ස් මේ වන් බ්ලොක් එකට එන එක මොකද බය වෙන සම්භාවිතාවය වැඩි ඇයි බා හරි අපි මේකත් මේවා කරගමු ෆ්‍රෙන්ඩ්ස් මෙතනින් අර ටිකක් දිග වෙනවා ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක මොකද මම දැන් මයිනින් කරන සීන් එකම තමයි තියෙන්නේ ඊළඟ ලෙවල් එක අද ඉවර කරගන්න ඕනේ එතකොට මට පුළුවන් ඔයාලට ලෙවල් එකෙන් ලෙවල් එකට එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එක අරන් යන්න මං හිතනවා ඔයාලට මං කියන්නේ තේරෙනවා කියලා අපි අයන් X එකකුත් හදාගමු මම අයන් ටූල් වලට අප්ඩේට් වෙන්න ඕනේ දැනට X එකක් විතරක් හදාගමු ෆ්‍රෙන්ඩ්ස් මොකද තාම අපිට අයන් ස්ටැග් එකක්වත් නැහැ සහ අපිට තව විලේජ් කෙනෙක් හිටියා නම් ෆ්‍රෙන්ඩ්ස් අපිට බ්‍රීඩ් කරලා අයන් ෆාම් එකක් එහෙම හදාගන්න පුළුවන් ඒ මොකොත් නැති හන්ද අපි ඔහොම ඉමු වෙන කරන්න දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් ලැපස් නම් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ස්ටැග් දෙකක් විතර දෙකට වඩා ඇති මං හිතන්නේ අම්මට සිරි අපිට තව පැරට් කෙනෙක් ආවා ෆ්‍රෙන්ඩ්ස් අඩෝ මේ ඔක්කොම මං එක මේ එකපාරින් ටේම් වෙනවනේ ෆ්‍රෙන්ඩ්ස් ආරි ඕ මෙරෝ වඩියා නයිස් ඵලයන් ඇතුළට ඵලයන් යමන් හරි අර ඉන්නවනේ නිල් පාටේ නයිස් අපි මේක මොකක්ද ඊළඟ ලෙවල් එක යනකම්ම ෆ්‍රෙන්ඩ්ස් මේක කන්ටිනියු කරමු මම පොඩ්ඩක් ස්පීඩ් උත් කරා ඒ හින්දම මයිනින් කරන එක තමයි ෆ්‍රෙන්ඩ්ස් අපිට එක චිකන් කෙනෙක් අඩුයි එක විලේජ් කෙනෙක් අඩුයි අඩුපාඩු ගොඩයි ඊළඟට මොන ස්ටේජ් එකේ දන්නේ අපිට දැන් මොකද මේකෙන් පස්සේ ජංගල් එකෙන් පස්සේ ආරගෙන යම් ෆ්‍රෙන්ඩ්ස් අම්මට ආයි ක්‍රීපර් කෙනෙක් බලන්න ෆ්‍රෙන්ඩ්ස් මගේ මේ ට්‍රැප් එක තිබ්බේ නැත්තම් ඔය ට්‍රැප් එක නැත්තම් මම උතන බ්ලොක්ස් 4-5 කුඩු කරගෙන මේ මුන් දකුණට බය දෙනවා ෆ්‍රෙන්ඩ්ස් මම මරලා දානවා බ්ලොක්ස් 4-5කුත් කුඩු කරගෙන මටත් ඩැමේජ් වෙලා බඩුත් බීමට වට්ටගෙන එන කෝස් එක නටනවා ෆ්‍රෙන්ඩ්ස් මම ඉඳන් හොඳ මේක දාගමු ලේසි වෙනවනේ එතකොට කෝලුත් අන්න ෆ්‍රෙන්ඩ්ස් අපිට ඊළඟ ලෙවල් එකට අප්ඩේට් වෙන්න ආවා අපේ බෙඩ් රොක් එක ඔයාලට බලන්න පුළුවන් වෙයි ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ උඩින් බා එකක් යනවා ඒ බා එක යන්නේ මොකටද කියලා නම් මන් දන්නේ නැහැ ඔය ලෙවල් එකක් අප්ඩේට් වෙච්ච ගමන් ওই බා එකක් යනවා වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලා පොඩ්ඩක් බලන්න පෝස් කරලා බලන්න මේකේ ඊළඟට අප්ඩේට් වෙන්නේ මොනවද කියලා සෑන්ඩ් සීන් එකක් තමයි යන්නේ ඊළඟට සෑන්ඩ් ඒරියා එකක් තමයි මේ අපිට මයිනින් කරන්න එන්නේ මොකද සෑන්ඩ් බ්ලොක් එකක්ද මේ අඩු බෑ බා කොන්ක්‍රීට් කොන්ක්‍රීට් එකක් වගේ කොන්ක්‍රීට් සීන් එකක් යන සෑන්ඩ් තියෙනවා සෑන්ඩ් සීන් එක තමයි ෆ්‍රෙන්ඩ්ස් රෙඩ් සෑන්ඩ් එහෙම හම්බුණා හරිද හරි අපි ඒක ටිකක් මයිනින් කරමු ෆ්‍රෙන්ඩ්ස් අපිට අම්මලා තව ස්කෙලටන් කෙනෙක් ආවා කැස්ස උග්‍රත්වයට පත් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා අලුත් එපියකින් අපි ආයෙ සෙට් වෙමු අලුත් එපියක් ගේන්න තව දවස් දෙකක් විතර යයි ෆ්‍රෙන්ඩ්ස් මම කොහොමත් චුට්ටක් වෙයිට් කරලා තමයි අලුත් එපියක් දාන්නේ වැස්සත් පෑවුවා එහෙනම් channel එක subscribe කරන්න bye